ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. බෙන්ටෙන් දෙන්නයි ඉල්ලා අරගල කරන අරගලකරුවනි. මේ පණිවිඩය ඔබට. බෙන්ටෙන් දෙන්න කොර එහෙම ලේසියෙන් බෙන්ටෙන් දෙන්න බෑ. බෙන්ටෙන් නෙවෙයි කිසිම එකක් අපිට එහෙම ලේසියෙන් දෙන්න බෑ. මීඩියා කියලා කියන්නේ ළමයි එහෙම අපිට මේ ලේසියෙන් අපිට ඕන දේවල් ප්ලේ කරන්න පුළුවන් තැනක් නෙවෙයි. ටීවී එකක් ගත්තත් තියෙනවා ප්‍රෝග්‍රෑම් ලිස්ට් එකක් කියලා එකක්. කාටුන් ලිස්ට් එකක් කියලා එකක්. රේඩියෝ ස්ටේෂන් එකක් ගත්තොත් තියෙනවා ප්ලේ ලිස්ට් එකක් කියලා දෙයක්. දැන් ඒ ලිස්ට් එකේ තියෙන දේවල් තමයි අපි ප්ලේ කරන්න ඕනේ. දැන් මේ බෙන්ටෙන් කතන්දරේ මම දැක්ක හැමතැනකම බෙන්ටෙන් දෙන්න කීකේ හිරුවකට රික්වෙස්ට් කර නිකන් භීෂණයක් වගේ ඇති කරලා තියෙනවා. දැන් ඔයාලා හිතන්න ඔයාලට දැන් පළවෙනි ඉඳන් බෙන්ටෙන් ඕනි කියලා නෙවෙයි නටන්නේ. එහෙම බෙන්ටෙන් දෙන්න බෑ. ඒකට හේතුව තමයි දැන් අපි පුංචි කාලේ අවුරුදු 3ද 4ද අපි බෙන්ටෙන් බැලුවානේ. ඒ බෙන්ටෙන් බැලුවේ අපි ඒ කාලය ඒ විකාශන මාධ්‍ය කාලයේ සල්ලි දීලා ගත්ත නිසා. දැන් මේ විකාශන මාධ්‍ය සල්ලි දීලා ගත්තට අපිට හෙට ඉඳන් ආයෙ බෙන්ටෙන් ප්ලේ කරන්න බෑ. ඒකට හේතුව අපි ආයෙමත් ඒ විකාශන මාධ්‍ය කාලයේ සල්ලි දීලා ගන්න ඕනේ. එහෙම නැතුව අපිට හිතන විදිහට බෙන්ටෙන් පළවෙනිද ඉඳන් බෙන්ටෙන් දෙවෙනිද ඉඳන් සුජාත දේනේ තුන්වෙනිද ඉඳන් අභීත දේ හතරවෙනිද ඉඳන් මායාවරුන්ගේ ලෝකේ එහෙම ප්ලේ කරන්න බෑ. ඒ කියන්නේ කිසිම channel එකකට එහෙම ප්ලේ කරන්න බෑ. අපි ඒ කාලේ ආයෙත් සල්ලි දීලා ගන්න ඕනේ. එහෙම ගත්තොත් තමයි අපිට එහෙම ප්ලේ කරන්න පුළුවන්. දැන් මේ රේඩියෝ ස්ටේෂන් එකක් ගත්තත් දැන් මම රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් නිසා මම කියන්නේ සමහර මිනිස්සු සමහර සින්දු ඉල්ලනවා අපෙන්. හිතන්නකෝ දැන් උදාහරණයක් විදිහට කළු කොල්ලා සින්දුව ඉල්ලුවා කියලා යුරේනිකේ. ඒක ඉල්ලලා හරි එක දැන් ප්ලේ කරා. ඊට පස්සේ තව එක්කෙනෙක් කතා කරලා ආයෙත් ටික වෙලාවකින් ඒ සින්දුව ඉල්ලනවා. තව එක්කෙනෙක් ආයෙක ඉල්ලනවා. දැන් ඔහොම කියොත් ඉතින් දවසම කළු කොල්ලා තමයි ආයෙ ඉන්න වෙන සින්දුවක් අහන්න වෙන්නේ නැහැ. මෙතන තියෙනවා rules and regulations කියලා දේවල්. ඉතින් මිනිස්සු කොච්චර අරගල කරත් ඔයාලට එහෙම අපිට නෙමෙයි කිසිම channel එකකට එහෙම දෙන්න බෑ. දුකයි තමයි. හැබැයි ආයෙ බෙන්ටෙන් බලන්න ඕන නම් ඉතින් මේ channel එකට ආයෙ ඒ විකාශන මාධ්‍ය කාලය සල්ලි දීලා ගන්න වෙනවා. එහෙම ගන්නේ නැතුව එහෙම බෙන්ටෙන් ප්ලේ කරන්න බෑ. ඉවරයි. මම අරුජා ගෙදර සිට